ඔයාට මම කිව්වොත් ඔයාගේ මනස මේ වෙනකොට පාලනය කරන්නේ ඔයා විසින් නෙවෙයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්සස් වලින්. එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධීන් වලින් කියලා. මම විශ්වාස කරයිද නැද්ද දන්නේ. හැබැයි මේ කතාව ටිකක් දිගයි. හැබැයි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන හිටියොත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයා පිළිගන්නේ ඔයා ඇත්තටම මේ වෙනකම් පාලනය කරලා තියෙන්නේ ඔයා විසින් නෙවෙයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්සස් විසින්. සහ කොහොමද මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් ඔයාව පාලනය කරන එකකින් ගැලවිලා ඔයාගේ මනස ඔයාගේ අතට ගන්න කියන එක මේ වීඩියෝ එක ඉවරනකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔයා නිකමට කල්පනා කරලා බලන්න. ඔයාට එක දිගට අවසානයේ පැය භාගයක් එක දිගට පොතක් කියවන්න පුළුවන්කම ලැබුණේ කවදද? පොත කියව ඉන්නකොට ඔයාට බෝරින් ගතියක් දැනෙනවා. ඔයා පොත කියවන එක පැත්තට දාලා ෆෝන් එක ස්ක්‍රෝල් කරන්න පටන් ගන්නවා. ඔයාට එක දිගට පොතක් කියවන්න බෑ. හොඳට මතක් කරලා බලන්න ඔය අවසානයේ පැය දෙකක දෙකමාරක තුනක ෆිල්ම් එකක් ස්කිප් කරන්නේ නැතුව එහෙම නැත්නම් ෆිල්ම් එක යන අතරේ ෆෝන් එක ස්ක්‍රෝල් කර බලන්නේ නැතුව එක දිගට ෆිල්ම් එකක් බලපු දවසක් අවසාන දවස් මතක් කරලා බලන්න. බහුතරයකට එහෙම එක දිගට අද කාලේ ෆිල්ම් එකක්වත් ඉවසීමෙන් බැලීමේ හැකියාවක් නැහැ. ඔයා හොඳට මතක් කරලා බලන්න ක්‍රිකට් මැච් එකක් යනකොට ඔයාගේ ෆේවරිට්ම ප්ලේයර් අවුට් වුණාට පස්සේ ඔයාලා කී දෙනෙක් මැච් එක බලන එක නතර කරලා ඔයාගේ ෆෝන් එක ස්ක්‍රෝල් කරන්න පටන් අරගෙන තියෙනවද? මැච් එක ඉවර වෙනකම්ම ජයගත්තත් පරාජය වුණත් ඉවසීමෙන් බලන්න පුළුවන් කී දෙනයිද මම මේ කරන වීඩියෝ එක බලන ඔයාලා අතර ඉන්නේ. මේක හරියම භයානක දෙයක්. ඔයාගේ මනස ඔයාගේ පාලනයෙන් තොර වෙලා. ඔයාට ඉවසීම කියන එක නැති වෙලා, ඔයාගේ ක්‍රියේටිවිටි එක නිර්මාණශීලීත්වය නැති වෙලා, ඔයාගේ අවධානය යොමු කිරීමේ හැකියාව නැති වෙලා තියෙනවා. ඔයාට එක දෙයක් ප්ලෑන් කරලා එක දිගට ෆෝකස් කරලා යම් කිසි දෙයකින් දීර්ඝ කාලීනව සතුට වීමේ හැකියාව දැන් ඔයාගේ ගිලිහිලා තියෙනවා. ඔයාලට දැනටමත් පැහැදිලි ඇති මම මේ මොකක්ද කතා කරන්න යන්නේ. සෝෂල් මීඩියා වලින් ඔයාගේ ෆෝන් එකේ තියෙන සෝෂල් මීඩියා ඇප්ස් වලින් එහම ඊටත් අමතරව ඔයාගේ ෆෝන් එකේ තියෙන ගේම්ස් වලින් කොහොමද ඔයාගේ මනස පාලනය කරන්න පටන් අරන් තියෙන්නේ. මේක ඔයාගේ ජීවිතේ එදිනදා ජීවිතේට කොහොමද බලපාලා තියෙන්නේ. මේක එදිනදා ජීවිතේ ඔයාගේ මානව සම්බන්ධතාවලට කොහොමද බලපාලා තියෙන්නේ කියන එක පැහැදිලි කරන එක තමයි අද වීඩියෝ එකේ මම කරන්නේ. මේක ඉතාම කාලෝචිත මාතෘකාවක් කියලා මම හිතනවා. මොකද අපි බොහෝ දෙනෙක් නිකන් ඉන්න හැම වෙලේම මේ ෆෝන් එක අතට අරගෙන උඩට පල්ලයට ස්ක්‍රෝල් කරන්න පුරුදු වෙලා තියෙනවා. තමන් ගමනක් යන අතරෙත් යාළුවොත් එක්ක ඉන්න අතරේ කැම කන අතරේ වැඩ කරන අතරේ මේ හැම වෙලාවෙම ෆෝන් එක උඩට පල්ලයට ස්ක්‍රෝල් කරන්න පුරුදු වෙලා තියෙනවා. මේක කුඩු ගහනවට ගංජා ගහනවට වඩා දරුණු ඇබ්බැහියක් බවට දැන් ලෝකේ පත් වෙලා ඉවරයි.